මේෂ ලග්නය. අද මේෂ ලග්න හිමි ඔබට රැකියාවේ නව වගකීම් සහ ඔබගේ ශක්තිය නවෝත්සාහය මත ඔබගේ කටයුතු සාර්ථකව ඉෂ්ට වන දිනයකි. ව්‍යාපාරික ඔබගේ తాවකාලික අභියෝග මගහැරී ඔබගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට නව මාර්ග විවෘත වේ. ඔබගේ පෞල් සබඳතා සාමකාමී ලෙස ගෙවී යන දිනයක් වේ. මිතුරන්ගෙන් උපකාර ලැබෙන අතර ඔවුන්ට ඔබ කෙරෙහි විශ්වාසය තවත් වැඩි කරයි. ඔබගේ මූල්‍ය ආදායම පිළිබඳව නිවැරදි තීරණ ගැනීම සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතු දිනයකි. සෞඛ්‍ය පිළිබඳව ගතහොත් ඔබට විවේකය හා ආහාර සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. ඔබ දවස ආරම්භ කිරීමට පෙර ඔබගේ ආගමානුකූලව කටයුතු කර දවස ආරම්භ කිරීම දවස සුබ කර ගැනීමට හේතු වෙනවා. වෘෂභ ලග්නය. වෘත්තීය ක්ෂේත්‍රයේ ඔබගේ උත්සාහය විශේෂ ප්‍රතිඵල ගෙන දෙන බවක් අද දිනය තුල පෙන්වනවා. ව්‍යාපාරික ගනුදෙනු සාර්ථකව කෙරෙන අතර ව්‍යාපාරික ඔබ නව ආදායම් මාර්ග පිළිබඳව යම් සැලකිල්ලක් යොමු කරයි නම් ඒ සඳහා අවස්ථාව අද දිනය තුල ඔබට හිමි වෙනවා. අධ්‍යාපනය හා නව දැනුම ලබන අයට ඒ සඳහා අවස්ථාව කිසිදු බාධාවකින් තොරව අද දිනය තුල ලැබෙනවා. දවස ආරම්භ කිරීමට පෙර නිවසේ ආගම කටයුතු කරන ස්ථානයේ පහනක් දැල්වීමෙන් ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. මිථුන ලග්නය. ව්‍යාපාරික ඔබගේ ගැටලු පිළිබඳව අවසන් තීරණයක් ලබා ගැනීම සඳහා අද ඉතා සුදුසු දිනයක් වෙනවා. රැකියාවේ අලුත් වගකීම් ඔබට ලැබෙන දිනයක් ලෙස අද දිනය සඳහන් කරන්න පුළුවන්. ආගමික හා ධාර්මිකව කටයුතු කිරීමෙන් අද දිනය ඉතා සාර්ථක වන්නට පුළුවන්. පෞල් ජීවිතය ඉතා සමතුලිත ලෙස අද දිනේ ගෙවී යනවා. ඔබගේ නව අදහස් ජීවිතයට වාසිදායක ලෙස හැසිරෙන්නට ඉඩකඩ අද දිනය තුල බොහෝ තිබෙනවා. ඔබ යම් කටයුත්තක් සඳහා මුදල් ආයෝජනය කර ඇතනම් ඒවා සාර්ථක වීමේ හැකියාවද අද දිනය තුල ඉහළ මට්ටමක තිබෙනවා. කටක ලග්නය. කටක ලග්න හිමියන් අද දිනේදී තම සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඔබගේ පවුලේ යම් ගැටුම්කාරී තත්ත්වයක් තිබුණා නම් එය සාමකාමීව විසඳා ගැනීමට ඔබට මැදිහත් වීමේ අවස්ථාව කටක ලග්න හිමියන්ට හිමි වෙනවා. ඔබේ සිතේ සංසුන් බව අද දිනය තුල ඉතා හොඳින් පවත්වාගෙන යා හැකි දිනයක් ලෙසයි සඳහන් වන්නේ. ඔබ සේවය කරන ස්ථානයේ ඔබට නව අවස්ථාවන් හා වගකීම් ලැබෙන්නට ඉඩ තිබෙනවා. ව්‍යාපාර කරන කටක ලග්න හිමියන් වැඩි ලාභ ගැනීමේ අපේක්ෂාවෙන් යමක් කරයි නම් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්න හිමියන්ගේ පවුලේ හා දරුවන්ගේ සාමය සුරක්ෂිත වන දිනේ ඔබට මිතුරන්ගේ සහයෝගය සහ මූල්‍ය ක්ෂේත්‍රයේ යහපත් ප්‍රතිඵල අද දිනය තුල ලැබෙනවා. ඔබ සේවය කරන ස්ථානය තුල ඔබට නව පිළිගැනීමක් හිමි වෙන්නට තිබෙන අවස්ථාව ඉතාමත් ඉහළයි. ව්‍යාපාරික ඔබ අලුතින් ගනුදෙනුවක් කරයි නම් එහි හොඳ ප්‍රතිඵල අද දිනය තුල ලබා ගන්න පුළුවන්. ඔබ අද දිනය ආරම්භ කිරීමට පෙර නිවසේ ඇති ශාකයකට ජලය පොදක් තමා දිනය ආරම්භ කරන්න.
කන්‍යා ලග්නය. ඔබ කරන රැකියාවේ ඔබට ලැබෙන අවස්ථාවන් වලදී නිවැරදි තීරණ ගැනීමෙන් ඔබගේ අනාගතය සම්බන්ධයෙන් යම් සුබදායී දෙයක් බලාපොරොත්තු වීමට හැකි දිනයකි. ඔබගේ ව්‍යාපාරයන්හි කාර්යක්ෂමතාවය අද දිනේ වර්ධනය වෙනවා. ඔබගේ පෞල් ජීවිතයට නව අවස්ථාවක්, නව ආරම්භයක් අද දිනේ එකතු වන්නට පුළුවන්. ඔබ සමාජය තුළ ඔබගේ හැසිරීම අනුව ඔබට හොඳ පිළිගැනීමක් ලැබීමට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය පිළිබඳව ඔබ යම් අවධානයක් යොමු කිරීම අද දිනේ වැදගත් වන අතර උදෑසන සුබ වේලාවක් බලා ඔබගේ කාර්යයන් ආරම්භ කරන්න. තුලා ලග්නය. රැකියාවේ යෙදී සිටින තුලා ලග්න හිමියන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් සහ එකඟතාවයකින් වැඩ කිරීමට සිදුවන දිනයක් වෙනවා. පෞල් සබඳතා සහ මිතුරන්ගේ උපකාර අද දිනය තුළ ශක්තිමත්ව ඔබට ලැබෙනවා. ආගමික කටයුතු සඳහා ඔබ බලාපොරොත්තුවක් ඇත්නම් ඒ සඳහා සුදුසු දිනයක් වෙනවා. ව්‍යාපාර කටයුතු වලදී ඔබ බලාපොරොත්තු නොවූ විශේෂ ආදායමක් ඔබට ලැබීමට ඉඩ තිබෙනවා. දවස ආරම්භ කිරීමට පෙර මනස සංසුන් කිරීමට උපදෙසක් හෝ ඇති පොතක් කියවීම ඔබේ දිනය සාර්ථක කර ගැනීමට ඉවහල් වෙනවා. වෘශ්චික ලග්නය. ඔබ කරන රැකියාවේ අනාගතයේ තීරණය වීම සම්බන්ධයෙන් ඔබට අද දිනය තුළ වැදගත් කරුණකට අවධානය යොමු කරන්න සිදු වෙනවා. ව්‍යාපාරික වෘශ්චික ලග්න හිමියන්ගේ ව්‍යාපාරය තුළ ඇති తాවකාලික ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව අද දිනය තුළ හිමි වෙන්නට පුළුවන්. ඔබගේ යහපත් පෞල් සබඳතාවයන් ඔබට ගෞරවයක් ගෙන දීමට අද දිනය තුළ හේතු වෙනවා. ඔබ ඉතා ධෛර්ය සම්පන්න ලෙස නව ආදායම් මාර්ග විවෘත කර ගැනීමට උත්සාහ දරයි නම් ඒ සඳහා අද දිනය තුළ සුබදායී ලෙස මාර්ග විවෘත වීමේ හැකියාව තිබෙනවා. දවස ආරම්භ කිරීමට පෙර හිත එකලස්ව තම ආගමික කටයුතු කර ආරම්භ කිරීම වැදගත් වෙනවා. ධනු ලග්නය. ව්‍යාපාරික ඔබගේ ව්‍යාපාරය තුළ යම් වර්ධනයක් ලබා ගැනීමට බාධාකාරී කටයුතු යෙදී ඇත්නම් එම ගැටලුව අද දිනය තුළ සාර්ථකව විසඳෙනවා. ඔබ රැකියාව තුළ ඉදිරියට යාම සඳහා යම් ඉල්ලීම් කළ ඇත්නම් ඒ සඳහා ඔබට අවස්ථාව අද දිනය තුළ හිමි වෙනවා. ධනු ලග්න හිමියන් දුර බැහැර ගමන් සඳහා අද දිනේ යොදාගෙන ඇත්නම් ඒ ගමන් සාර්ථක කර ගැනීමට අද දිනය සුබදායී වෙනවා. සමස්තයක් වශයෙන් ගතහොත් ධනු ලග්න හිමියන්ගේ සිහින සැබෑ කර ගැනීමේ දොරටුවක් ලෙස අද දිනය හඳුන්වන්නට පුළුවන්. දවස ආරම්භ කිරීමට පෙර තමාගේ ආගමානුකූලව සුබ පාඨයක් පවසමින් දිනය ආරම්භ කරන්න. මකර ලග්නය. ඔබගේ රැකියාව තුළ ඔබ ගන්නා තීරණ අනුව ඔබගේ ආදායම් මාර්ගය වර්ධනය වීමට අවස්ථාව තිබෙනවා. විශේෂ ලේඛනයක් සකස් කිරීම හෝ අධ්‍යාපන කටයුත්තක් කිරීමට ඔබ අදහස් කර ඇත්නම් අද දිනය තුළ මකර ලග්න හිමියන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබ යම් ගැටලුවක් විසඳා ගැනීමට ඔබ ප්‍රයත්න දරයි නම් අද දිනය තුළ එය ඔබට විසඳා ගැනීමට හැකි වෙනවා.
දුර දක්නා ලෙස ඔබගේ සිතුවිලි ක්‍රියාත්මක කිරීමට ඔබ අද දිනය තුල පෙළඹේ නම් ඔබගේ දිනය ඉතාමත් සාර්ථක දිනයක් බව සඳහන් කරන්න පුළුවන්. දවස ආරම්භ කිරීමට පෙර සිත සංසුන්ව තම ආගමික කටයුතු වල කෙටි වේලාවක් හෝ නිරත වීම වැදගත් වෙනවා. කුම්භ ලග්නය. ඔබ ඔබගේ රැකියාවේ යම් උසස් වීමක් හෝ වෙනත් අනතුරක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඉල්ලුම් කිරීමට අද දිනේ අවස්ථාව ලැබෙනවා. ව්‍යාපාරික ඔබ නව ව්‍යාපාරික අත්දැකීමක් ලබා ගැනීම සඳහා සිතාගෙන සිටිනවා නම් ඒ සඳහා ආරම්භයක් ලබා ගැනීමට අද දිනය සුබ වෙනවා. පවුලේ සාමය හා සමගිය වැඩි වෙන අතර මිතුරන්ගෙන් උපකාර ලැබීමේදී සැලකිලිමත් වීම වැදගත් වෙනවා. නව ගමනක් ආරම්භ කිරීමට හෝ ඔබගේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අද දිනය සුදුසු වන අතර මූල්‍යමය වශයෙන් ඉදිරියට යාමට ආරම්භයක් ලබා ගැනීම සඳහා අද දිනය සුබයි. දවස ආරම්භ කිරීමට පෙර හිත සංසුන්ව කෙටි වේලාවක් හෝ භාවනානුකූලව ගත කරන්න. මීන ලග්නය. ඔබගේ රැකියාවේ යම් తాවකාලික ගැටලු සහගත තත්ත්වයක් පවතින නමුත් ඔබට ඔබගේ උත්සාහය තුළින් දිනය සාර්ථක කර ගැනීමට හැකි වෙනවා. ඔබ ඔබගේ ව්‍යාපාරික කටයුතු වලදී නව සම්බන්ධතා ඇති කරගෙන ඇතනම් සම්බන්ධතා තුළින් ඔබගේ ව්‍යාපාරයට ලාභ ගෙන දීමේ හැකියාව අද දිනය තුළ පෙනෙන්නට පුළුවන්. අලුත් ගෘහ කටයුත්තක් ආරම්භ කිරීමට හෝ නිවසේ යහපත් වෙනස්කමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අද ඔබ ආරම්භයක් ලබා ගන්න. දවස ආරම්භ කිරීමට පෙර ඔබ කෙටි වේලාවක් හෝ ඔබගේ ආගම සිහි කර මනස සංසුන් කර ගැනීමෙන් ධාර්මික ගුණය මත ඔබට අද වැඩි ගෞරව හිමිවීම සහ දිනය අවසානයේ ඔබගේ කාර්යයන් සම්බන්ධයෙන් විශේෂ සතුටක් හිතට ගෙන දෙන්නට පුළුවන්.